ICT ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට ආයුබෝවන් කියලා පිළිගන්න. අද මං කියලා දෙන්න යන්නේ ඔයාලට ඕනම දෙයකට use කරන්න පුළුවන් temporary emails එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේක ගොඩක්ම වැදගත් වෙන්නේ AI tools පාවිච්චි කරන කෙනෙක් නම්. ඉතින් ඔයාලා දන්නවා ඇති AI tools use කරන කෙනෙක් නම් අදාළ වෙබ්සයිට් එකේ account එකක් create කරාට පස්සේ තමයි අපිට free credit හම්බ වෙන්නේ. වීඩියෝ එකක් ජෙනරේට් කරන්න නම් එක ඊමේල් එකකින් ෆ්‍රී ක්‍රෙඩිට් හම්බ වෙන්නේ සීමිත ප්‍රමාණය. ඉතින් අපිට පර්මනන්ට් ඊමේල්ස් ගොඩක් හදාගන්න නම් ෆෝන් නම්බර් වෙරිෆයි කරන්න වෙනවා. ඒක අපිට අමාරු නිසා අපිට පුළුවන් මේකට විසඳුමක් විදියට ටෙම්පරරි ඊමේල්ස් හදලා ඕනි තරමක් ෆ්‍රී ක්‍රෙඩිට් අරගෙන account create කරගන්න. එහෙනම් ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න ඕනි නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මුලින්ම අපි web browser එකක් open කරමු. මේක search කරන්න mail.tm කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකකට අපි එනවා. මේක ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මෙතනින් අපිට temporary email එකක් හැදෙනවා. මේ තියෙන්නේ අපිට ටෙම්පරරි හදලා දීපු ඊමේල් එක. මේක අපිට මෙතන ක්ලික් කරාට පස්සේ කොපි වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට ඕනි වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ account එක create කරගන්න. මම AI වීඩියෝ ජෙනරේට් කරන PicaArt කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා පෙන්නන්න. මේ වගේ වෙබ්සයිට් ඕනි එකකට අපිට මේක ටෙම්පරරි ඊමේල් එක පාවිච්චි කරලා log වෙන්න පුළුවන්. මෙන්න මේ sign in with an email කියන එක ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේකේ sign up වුණාම මෙන්න මේ වගේ එනවා. මෙන්න මෙතන අපිට ඕනි display name එකක් දෙන්න පුළුවන්. මම නිකන් ABC කියලා දෙන්නම්. මෙතන ඊට පස්සේ අපි අර copy කරගත්ත email එක මෙතනට paste කරනවා. ඊට පස්සේ අපි මෙතන strong password එකක් දෙනවා. ඊට පස්සේ sign up වෙන්න. දැන් අපිට මෙතන කියනවා අපේ ඊමේල් එකේ ඉන්බොක්ස් එක චෙක් කරලා බලන්න මේල් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. දැන් අපි බලමු අපි හදාගත්ත ඊමේල් එක mail.tm කියන එකේ ඉන්බොක්ස් එකට ගියාම මේල් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. අපිට පුළුවන් මෙතන රිෆ්‍රෙෂ් කරාම මෙතන ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා නම් පෙන්නනවා. මෙන්න PicaArt එකෙන් අපිට ඊමේල් එකක් ඇවිත් තියෙනවා. මේක ඕපන් කරාට පස්සේ අපිට confirm email දුන්නාම අපිට PicaArt කියන වෙබ්සයිට් එකට log වෙන්න පුළුවන් temporary email එකෙන්. දැන් අපිට පුළුවන් මෙතන sign in with email කියන එකට ගියලා මෙතන අපිට අපේ email එක copy paste කරලා අපි අතනදී දීපු password එකත් මෙතන නැවත දෙනවා. ඊට පස්සේ sign in වුණාම අපිට පුළුවන් වෙබ්සයිට් එකට log වෙන්න. මේ වෙබ්සයිට් එකේ අපිට free credit දෙන්නේ 80ක් විතරයි. temporary emails පාවිච්චි කරලා අපිට මෙන්න මේ විදිහට free credits අරගෙන වීඩියෝ generate කරගන්න පුළුවන් ඕන තරම. අපිට මේ email එක ඕනි නැත්නම් අපිට පුළුවන් මෙතනින් log out වෙලා නැවතත් අලුත් ඊමේල් එකක් මෙන්න මේ විදිහට අරගන්න. ඊට පස්සේ අපිට මේ ඊමේල් එක යොදාගෙන නැවතත් පුළුවන් අපිට ඕනි වෙබ්සයිට් එක account එකක් හදාගන්න. එතකොට අපේ permanent email පාවිච්චි කරන්නේ නැතුව අපිට temporary email වලින් මේ විදිහට account පාවිච්චි කරලා අපිට ගොඩක් free වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න ICT Smart Class channel එක subscribe කරලා තියාගන්න.